welcome back to my YouTube channel. අද පොඩි day vlog එකක් කරන්න කියලා තමයි හිතුවේ. හැබැයි day vlog කරන්න කියන්නේ දැන් දවසින් භාගයක්ම ඉවරයි. දැන් දවල් 12 මාලත් පහ වෙලා තියෙන්නේ. පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. එළියටත් යන්න තියෙනවා. යයිද දන්නේ නැහැ කිව්වා. මේ තියෙන්නේ මම පටන් ගත්තා ජර්නල් එකක් කරන්න නිකන් ලයිෆ් ස්ටෝරි එක වගේ. ඒ කියන්නේ අපිට ඊට පස්සේ වයසට ගියාම බලන්න පුළුවන් මොනවද ඉස්සර වෙලා තියෙන්නේ කියලා. එන්නේ එහෙම හිතලා තමයි මම මේ පොත ගත්තේ. ඒ ටික ලියලා ඔය ඒ කාලවල වලට ගැලපෙන ෆොටෝස් ටිකක් එහෙම අලවන්න. ඊට අමතරව මේකත් මම ඒ වගේම ගත්ත පොතක් තමයි. ඒ වුණාට මම හිතන් හිටපු දේ නෙමේ කරේ. ගොඩක් වෙලාවට මම හිතන දේවල් නෙමේ අන්තිමට කරන්නේ. මේකත් එහෙම පොතක්. ඊට පස්සේ අන්තිමට ඔය චිත්‍ර ඇඳලා ඒව මේවා තමයි කරේ. ඕකත් ඒ කලින් ගත්ත පොතක්. ඊට අමතරව මේ පොත මගේ රෙසිපි ලියලා තියෙන පොත. රෙසිපි කියන්නේ ගොඩක් වෙලාවට මම දැන් කන්න කැමති ඒවා එහෙම ඒ කියන්නේ මම එකපාරයි හදන්නේ. ඊට පස්සේ ඇත්තටම මට අමතක වෙනවා. පොඩි අමතක වෙන ලඩක් තියෙනවා. ඒ නිසා මම මේ පොතේ ලියා ගන්නවා. පේනවනේ. ඊට පස්සේ ඉතින් කොහෙවත් යන්න උනේ නෑ. වහින්න ගත්තා. හොඳට පායලා තිබුණේ. එක පාර වහිනවා. මේ දවස්වල ඉතින් එහෙමනේ. ඊට පස්සේ ඉතින් ඔහම ඉතින් කරන්න වැඩකුත් නෑ. එළියට යන්න නෑ. කොහොමත් අපි හැමෝටම කම්මැලි හිතනවනේ වහිද්දි. ඊට පස්සේ ටික වෙලාවක් කල්පනා කර ඉතින් මට හිතුණා කෑමක් හදන්න ඕනි කියලා. මොනවාද හදන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද? එහෙනම් ඔහම බලාගෙන ඉන්නකෝ. මොනවාද හදන්නේ කියලා. දැන් ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් මොනවද හදන්න යන්නේ කියලා. හැබැයි කේක් නෙමෙයි හදන්නේ. කප් කේක් තමයි හදන්න හිතුවේ. මොකද ඉක්මනට හදාගන්නත් ලේසි, අයිසිං කරන්නත් ලේසිනේ. ඒ නිසා දැන් මම හදන සේරම ඉතින් මුල ඉඳන් වීඩියෝ කරේ නෑ. ඕගොල්ලෝ කොහොමත් දන්නවනේ හදන්න. ඒ නිසා දැන් මේ පොඩ්ඩක් මම oven එකත් ඔන් කරලා තියාගත්තා කප් කේක් ටික දාන්න කලින්. දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ මේ ටික හැදෙනකම්. බලමු කොහොමද ලස්සනට එයිද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමට කප් කේක් ටික හැදුනේ. ඊට පස්සේ මං ඉතින් ටික වෙලාවක් එළියට අරන් තිබ්බා. මේ ටික නිවෙන්නත් ඕනනේ අයිසිං කරන්න කලින්. ඊට පස්සේ හවස් වෙද්දි තමයි මං අයිසිං කරන්න ගත්තේ. එහෙම තමයි අන්තිමට කප් කේක් ටික අයිසිං කරලා ඉවර වුණේ. ඇත්තට මං අයිසිං කරේ ගොඩාක් හවස් වෙලා. ඒ නිසා ඒකේ වීඩියෝස් නම් කරන්න බැරුව ගියා. ඇත්තටම සමහරවිට මට අමතක වෙනවා වීඩියෝ කරන්න. මං හිතනවා ලස්සන ඇති කියලා. මට නම් ඉතින් ලස්සනයි. ඔයගොල්ලන්ටත් කොහොමද හිතෙන්නේ කියලා කියන්න. ඉතින් ඔන්නෝම තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් thank you මෙච්චර වෙලා මාව බලාගෙන හිටියට. ඉතින් තාමත් ඔයා මාව subscribe කරලා නැත්නම් මතක් කරලා subscribe කරන්න. ඉස්සරහට තව ලස්සන vlog එකකින් ඉක්මනටම එන්නම්.